ඔව් සමහර රාජ්‍ය නිලධාරීන් අතර එහෙම ප්‍රශ්න තියෙනවා. ඒක ඇත්ත. ඒ කියන්නේ වෙනස් වෙලා තිබෙන්නේ ආණ්ඩුව. අපිට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන මේ රාජ්‍ය නිලධාරී යාන්ත්‍රයත් එක්ක. ඇමතුමා ලාල්කාන්ත ඇමතුමා කිව්වා මේ මොහොත වෙනකොට දේශපාලඥයින්ගේ දූෂණයක් නැහැ. රාජ්‍ය නිලධාරීන්ගේ දූෂිත තත්ත්වයක් තමයි තියෙන්නේ කියලා. ඇත්තටම මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ඇතැම් ක්‍රියාකාරකම් වලදී රාජ්‍ය නිලධාරීන්ගේ යම්කිසි පසුගාමීත්වයක් තියෙනවා. දැන් ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබ්බා ගමන අගමන ඇමතිතුමා නියෝජ්‍ය ඇමතිතුමා පළමු පත්කිරීම සඳහා දුම්රිය රියදුරන් සම්බන්ධවත් නිලධාරීන්ගේ පසුගාමීත්වය නිසා ඒ නිලධාරී කණ්ඩායම පත් කරගන්න බැරි වුණා කිව්වා. දැන් මේ තුල අපිට පේන දෙයක් තමයි රාජ්‍ය නිලධාරීන් අතර යම් ජාලයක් තියෙනවා යම් කිසි විදිහකට පවතින නව ක්‍රියාමාර්ගවලට අනුගත නොවන. එහෙම නැත්නම් ඒ අයගේ තියෙන ලැබියාවන් සැබදියාවන් එක්ක ගනුදෙනු වෙන සංස්කෘතියකුත් තියෙනවා. මේ පිළිබඳව යම් කිසි ආණ්ඩුව විපරම් කර ගැනීමේ එහෙම නැත්නම් හඳුනා ගැනීමේ නිරීක්ෂණයක යෙදিলা තියෙනවාද මේ වෙනකොට? පසුගිය දවස්වල අල්ලස් කොමිසම මගින් කරන විමර්ශනවලදී සිල්ලර කතාවක් නෙමෙයි. ඒවා සාමාන්‍යයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් සිද්ධ වෙමින් පවතින දේවල්. දැන් පොලිසිය ක්‍රියාකාරව ඊට වඩා බුද්ධිමය මේ විමසීමක් කළ යුතු අවස්ථාවක නෙමෙයි ආණ්ඩුවේ ඉන්නේ. රාජ්‍ය නිලධාරීන් බොහෝ වෙලාවට ඔවුන්ගේ අවශ්‍යතා අනුව ඔවුන්ට අවශ්‍ය න්‍යාය පත්‍රයට අනුව වැඩ කිරීමේ සංස්කෘතියක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අපිට උදාහරණ ඇතුව කියන්න පුළුවන්. දැන් මේ අවස්ථාවේ කියන්න බෑ. ඇමතුමා මේ හරි 11 වෙනි ප්‍රශ්නවලද මේකට උත්තර දෙන්න. නෑ ඕකේ. මේකට උත්තර දෙන්න. ඔව් සමහර රාජ්‍ය නිලධාරීන් අතර එහෙම ප්‍රශ්න තියෙනවා. ඒක ඇත්ත. ඒ කියන්නේ වෙනස් වෙලා තිබෙන්නේ ආණ්ඩුව. අපිට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන මේ රාජ්‍ය නිලධාරී යාන්ත්‍රයත් එක්ක. ඉතින් සමහර අය තමන්ගේ සමහර පුද්ගලික කාරණා මත නැත්නම් අතීතයේ ස්ථාන කරපු භාවිතාව අනුව එවැනි දේවල් පෙන්වන්න කරන්න පුළුවන්. අපි ඉස්සෙල්ලම බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව වෙනස් වෙලා තිබෙනවා. මේ ආණ්ඩුවට විශේෂයෙන් පහුගිය මැතිවරණ තුනකදීම ජනතාව විශාල ජනවරමක් ලබා දීලා තියෙනවා. රාජ්‍ය දූෂණය නැති කිරීම සඳහා ඒ අනුව තමයි ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය කටයුතු කරමින් යන්නේ. ඒ අනුව තමයි ආණ්ඩුව කටයුතු කරමින් යන්නේ. එතනදී ඒ පැරණි දූෂිත වලල්ලේ මිද ගනිමින් රාජ්‍ය නිලධාරීන් සමහර දෙනෙක් කටයුතු කරන්න උත්සාහ කරනවා නම් ඒක ජනතාවගේ කැමැත්තටත් පටහැනි සහ නීතියටත් පටහැනි. ඒකට එරෙහිව අපි ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් අපි සියලු දෙනාට ආරාධනා කරන්නේ රාජ්‍ය නිලධාරීන්ට ඔබ මේ රට ඉදිරියට ගෙන යාමේදී අත්‍යවශ්‍ය සාධකයක් ඔබ නොමැතිව මේ මහජන සේවාව කරන්න බෑ. නිසා කරුණා කරලා ආණ්ඩුව හරි පාරේ යනකොට ඒකත් එක්ක එකතු වෙලා වේගවත් වැඩ කරමු. ඒකෙන් තමයි රට ඉස්සරහට යන්නේ. ඒක තමයි මට මේ කියන්න තියෙන්නේ.